දෙසරයක් හිතන්නේ නැතුව මේ කටයුත්තට Tamanගේ සියලු තනිය කැපකිරීම පිළිබඳව අපේ අවංකාදර ස්තුතිය මේ මොහොතේ පිරිනමන්නට කැමැතියි. මුලින්ම ආරාධනා කරනවා අපේ ආදරණීය කලාකරුවන්න් ලාල් ප්‍රියදේව කලාකරුවන්නනි ඔබට ඉතාමත්ම ගෞරවත්ව ආරාධනා කරනවා අද හවුස්ෆුල් චිත්‍රපටයේ අතීතය සිහිපත් කරන්නට ඒ වගේම අද සපමිනි ඔබ සිතනාටම ඒ මතක අතීතය සිහිපත් කරන්න. අපි හොඳ කුලසනාදයකින් ආරාධනා කරමු ජනකාන්ත චිත්‍රපට අධ්‍යක්ෂ ලාල් ප්‍රියදේව කලාකරුවන්ට. ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් සෑහෙන සෙනගක් දකින්න හවුස්ෆුල් වීම තමයි එකම පරමාර්ථය. අදත් දැන් මම දකින්න හවුස්ෆුල් වෙලා තියෙනවා. ඉඳගන්න ඉඩ නැහැ. ඒකම දිගටම පවතිවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මේ චිත්‍රපටය හදන්න අපි එක්කහුව වෙලා සෑහෙන මේ දායක හැමෝගෙම මහන්සිය කැපවීම මේ ශක්තිය නිසා තමයි මේ චිත්‍රපටියක් ගොඩනැගුණේ. ඒ වගේම නිෂ්පාදකවරුන්ගේ මුදල් නියමිත වෙලාවට ලබා දීම නිසා තමයි මෙච්චර ඉක්මනට ෆිල්ම් එකක් තිරගත කරන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ අපි නිෂ්පාදකවරුන් දෙදෙනාට මම මගේ හෘදයාංගමය ස්තුතිය පුද කරනවා. ඉතින් අපි අද එන්නේ කතා අහන්න නෙවෙයි චිත්‍රපටිය බලන්න. මගේ කතාව මම මේ ඉතිරි වෙලා දික් කරන්නේ නැහැ. අපි චිත්‍රපටිය බලන්න ඉතුරු වැඩ ටික කරගෙන යමු කියලා මම කට්ටියට බොහොම ආදරෙන් ගෞරවයෙන් පැමිණි සියලු දෙනාටම ස්තුති කරනවා. ලාල්ලయ్య වැඩි කතා කරන්න ලෑස්ති නැහැ. වැඩ කරන විසක් මටත් ඉඩ ගන්න ලැබුණා. ඔහුගේ චිත්‍රපට දෙක තුනකටම රඟපාන්නට ඉඩකඩ සලසා ගන්නට එක පැත්තකින් මගෝඩි ගොඩයි ඒ වගේම ඊයේ පෙරේදා නොහුරු වෑයම් චිත්‍රපටයේත් රංගන දායකත්වය ලබා දෙන්න ඉඩකඩ ලැබුණා. ලොකු සතුටක් මොකද ඔහොත් සමග කටයුතු කරද්දී ඒ සෝදත්තේ ලිංගතුකම හොඳ හිත මිත්‍රත්වය වඩා වැඩි වර්ධනය කරගන්නට අපේ කලා ශිල්පී ශිල්පිනියන් කාර්මික ශිල්පීන් සියලු දෙනා අතර සහසම්බන්ධය ගොඩනගන්නට ඔහු පුදුමාකාර ශක්තියක් ලබා දෙනවා. අද මාත් සමග නියෝජනය කරතොට එක්කෙනවා තවත් මගේ ආදරණීය මිත්‍රය ගයනි කෝ. ගයනි කෝ. ඉන්නෝනේ. හොඳයි අපි ඊළඟ කතිකයා කවුද කියලා හඳුනා දෙමු. ස්තුතියි. බලාපොරොත්තු වෙලා හිටපු නැති එකක් ශ්‍රීමත් ස්තුති ආරාධනා කරාට අපිට ඊළඟට කතා කරන්න සිද්ධ වෙන්නේ චිත්‍රපටයේ නිෂ්පාදකතුමාට. ඒකට හේතුව තමයි අද කාලේ චිත්‍රපටයකට නිෂ්පාදනයෙන් දායක වෙනවා කියලා කියන්නේ. ඒක ඉතාමත්ම වටින කාරණාවක්. මොකද සමහර චිත්‍රපට තියෙනවා පිටපත් තියෙනවා නිෂ්පාදකයෙක් සොයාගැනීම ඉතාම අසීරු කාර්යයක් වෙලා තියෙනවා. අපි ඒක නිසා මුලින්ම අපේ චිත්‍රපටයේ නිෂ්පාදකතුමාට හොඳත් පොළසන්නාදයක් දෙමු. මොහන් පෙරේරා මහත්මයාට ආරාධනා කරනවා මෙම ස්ථානයට එන්න කියලා. අපි වචන දෙක තුනක් කතා කරමු. මම මුලින්ම පිළිගන්නවා මේක මේ අපේ ඉස්සලා තිබ්බ ප්‍රෙස් ෂෝ එකත් හවුස්ෆුල් වුණා. ප්‍රධාන නිලියට වාඩි වෙන්න තරකුත් තිබ්බේ නැහැ. දැන් මේකත් හවුස්ෆුල් වුණා. ඉතින් මේ වගේ දිගටම හවුස්ෆුල් වෙන්න කියලා තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. මේ චිත්‍රපටියේ අපි බෑග්ග්‍රවුන්ඩ් එක කියනවා නම් මගේ පළවෙනි නිෂ්පාදනය විදිහට සුනිල් ටීපරාන්දු මහතා මට ගොඩක් සැරයක් කතා කරා. මම හිතන්නේ මාස ගාණක් කතා කරා මේක අපි ෆිල්ම් එකක් කරමු කියලා. එතකොට මම ඉන්දියන් චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න තමයි අපේ කතාව තිබ්බේ. ඉන්දියාවේ තිරගත කරන තෙලුගු චිත්‍රපටයක්. එතකොට ඒ ස්ක්‍රිප්ට් එක තියලා මේ රංජන රාමනායක මහතත් එක්ක තමයි මේ චිත්‍රපටය අපි මුලින් පටන් ගන්න හැදුවේ. කොහොමද එතුමා දේශපාලනයට යොමු වෙලා බිසි වුණා. ඉතින් අපි දේශපාලනයේදී යාගේ පක්ෂේ මගේ පක්ෂේ අපි ගන්නත් උනා. ඕකේ කෙසේ වුණත් මේ අන්තිමේදී රංජන ඇවිල්ලා ඉන්නවා. රංජන අය මේ බොහොම ස්තුතියි. එයා නැතුව ඊට පස්සේ අපි පොඩ්ඩක් ස්ක්‍රිප්ට් එක වෙනස් කරලා මේකට ඉසුරුත් එක්ක මේ වැඩේ පටන් ගත්තා. ඉතා හොඳට ඉසුරු කරා. දැන් මේ චිත්‍රපටය ඉවර වෙලා තියෙනවා. දැන් තියෙන්නේ තිරගත කරන්න අවස්ථාව. මම ගොඩක් සතුටු වෙනවා සුනිල් ටීපරාන්දු මහතා. චිත්‍රපටි 75ක් කරලා එක්ස්පීරියන්ස් තියෙනවා. ඉතින් එක්ස්පීරියන්ස් එකකින් හින්දා මේක මාස ගාණක් ඇතුළත ෂූටින් පටන් ගන්න මාස ගාණක් ඇතුළත අපිට රිලීස් කරන්න පුළුවන් වුණා. සාමාන්‍ය අලුත් ප්‍රොඩියුසර්ස්ලා වම
ෆිල්ම් එකක් කරන්න පටන් ගත්තම අවුරුදු 7-8 යන වෙලාවලු තියෙනවා රිලීස් වෙන්න. ඉතින් අපි මේක ෂූට් කරද්දී ෂූටින් ඉවරෙන්නේ ඉස්සෙල්ලාම අපිට රිලීස් ඩේට් උත් හම්බෙලා මේ දැන් ඔය ආපු චිත්‍රපටය හින්දා අපි පොඩ්ඩක් එක පියවරක් පස්සට අරගෙන ඒගොල්ලන්ට රිලීස් කරන්න දීලා තමයි දැන් මේ අවස්ථාවේ අපි රිලීස් කරේ. ඉතින් සුනිල් ටී ෆර්නැන්ඩෝ මහතාගේ 75 වෙනි ඉදිරිපත් කිරීම ලෙසට මම නිෂ්පාදක ලෙස සහභාගී වීම ගැන මට සතුටුයි. මම ආරාධනා කරන සුනිල් ටී ෆර්නැන්ඩෝ මහතාට මෙතන එන්න කියලා අපි වචන කීපයක් කතා කරමු. Mohan අපට බොහොම ස්තුතියි. හොඳ අත්පොලසනාදී අපි නමමු ඔය ප්‍රකට ව්‍යාපාරික මොහන් පෙරේරාගේ කුළුඳුල් චිත්‍රපට නිෂ්පාදනයයි හවුස්ෆුල් චිත්‍රපටය. ඒ වගේම සුනිල් ටී ෆර්නැන්ඩෝ කිව්වම මේ රටේ සිනමා කර්මාන්තයේ දශක ගණනාවක් මුළුල්ලේම ඔහු මාර කලින් කිව්වා වගේම බැලලින්න ගිය චිත්‍රපට බොහොමයක් ගොඩ දැමුවේ ඔහු විතරක් නෙමෙයි මේ රටේ සිනමා කර්මාන්තයේ අභිවෘද්ධි උදෙසා සුවිශාල දායකත්වයක් ලබා දුන්න සුනිල් ටී ෆර්නැන්ඩෝ කලාකරුවට අපි තාමත්ම ගෞරව වර්ධනා කරනවා. ඒ වගේම මතක් කරන්න ඕනේ මොහන් පෙරේරා සමගම ගිහානේ වීරසිංහ මතක් කරන්න ඕනේ. මේ ගිහානේ තා පොඩ්ඩක් පොඩ්ඩක් උණ ගැනීලා චිකන් ගුන්නියද කියලා පොඩ්ඩක් දැන් ඒ තව ටිකේ මේ අපේ අනිත් නිෂ්පාදිකාව තවස්සා පික්චර්ස් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂවරිය එතුමිය මෙතෙන් තා පොඩ්ඩක් ගියේ. එතන අපි වැඩේ කරගෙන සුල්ල සුබ සන්ධ්‍යාවක්. මට ඉතින් කතා කරන්න දේවල් නැහැ. මොකද දැන් මේගොල්ලෝ කතා කරපු නිසා මට මේ වෙලාවේ මට රංජන් ගැන වචන දෙකක් කියන්න ඕන. සමහරක් වෙලාවට අමනාපත් වෙයි. එයා තමයි අපි අමාරුයි දැන් මේ පික්චර් එක කරන්න හිටියේ එයා දින දීලා මාස 2-3ක් විතර අපි අධ්‍යක්ෂකත් එක්ක බීලා අධ්‍යක්ෂක නම් බොන්නේ එයා බොනවා බීලා ඉතින් අන්තිමේට කිව්වා මේ අධ්‍යක්ෂක hina වෙනවා මට hina යන්නේ නැහැ කියලා. මම දන්නේ ඒකේ සත්‍ය අද පෙනේ මේ ෆිල්ම් එක බලනකොට මම වැඩි දේවල් කතා කරන්නේ නැහැ. මගේ 75 වෙනි නිෂ්පාදනයට මහන්ගේ ගිහානිගේ දුන්න සපෝට් එක මට ගොඩාක් වටිනවා. මම සියලුම ප්‍රේක්ෂකයන්ට කාරුණික වෙනවා මගේ මේ ෆිල්ම් එක බලන්න. එතකොට තමයි 100කට හරි යන්න පුළුවන්. එන්නේ මේක ෆේල් වුණොත් කිසිම ආත්මයක් නැතු යනවා. බොහොම ස්තුතියි. අපේ ස්තුතිය ගෞරවාදරේ පින්නමනවා සුනිල් ටී ෆර්නැන්ඩෝ කලාකරුවට. ඒ වගේම අපේ මොහන් පෙරේරා අපේ ප්‍රකට ව්‍යාපාරිකයට අනේකවරයක් අපේ ස්තුතිය ගෞරවාදරේ පින්නමනවා හවුස්ෆුල් චිත්‍රපටයට ඒ සාධාරණ ඉෂ්ට කිරීම පිළිබඳව. ගණි අපි මතක් කරමු අපේ පිරිවර. අනිවාර්යෙන් මම මේ කල්පනා කරේ මාව මාර අමාරුවක දැම්මේ. රයිට් මම මේ විදිහට මතක් කරන්නම්. දැන් අපි මේ ප්‍රධාන කණ්ඩායම අඳුනගත්තනේ අපි ඊළඟට යන් අපේ කාස්ට් එක අඳුනගන්න. ඒත් එක්කම විශේෂයෙන් කියන්න ඕනේ හවුස්ෆුල් චිත්‍රපටය හරහා ශ්‍රීමත් නවක රංගන ශිල්පීන්ට සහ ශිල්පිනියන් රසකට අවස්ථාව ලබා දීලා තියෙනවා. ඒකත් ඇත්තටම මම හිතන්නේ හොඳ ශක්තියක් හොඳ වැඩක්. අපි විශේෂයෙන්ම අපේ ප්‍රධාන රංගන ශිල්පියාව මතක් කරන්නට ඕනේ ප්‍රවීණ රංගන ශිල්පී ජීවන් කුමාරතුංග මහතා. ඒත් එක්කම ඉසුරු ලොකු හෙට්ටිආරච්චි චුලක්ෂි රණතුංග දමිතා අබේරත්න නිලන්ති ඩයස් එවැගේම සමන්ස් හේමරත්න මිහිර සිරිතිලක මම දැක්කා ඇවිල්ලා හිටියා වගේ දැක්කා. ඒත් එක්කම ටෙඩි විද්‍යාලංකාර රයන් වැන් රෝයන් ඩීබී ගංගොඩ තැන්න මහතා විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ඒ වගේම සුරංග සතරසිංහ ආරියසේන ගමගේ ජීවන් හඳුන්නෙත්ති කපිල සිඟේරා නිමල් පල්ලේවත්ත ශාලිකා ඉදිරිසිංහ සහ ලස්නි පමල්කා මේ කට්ටිය තමයි චිත්‍රපටිය වර්ණවත් කරන්නේ. අපි මේ හැමෝටම හොඳ අත්පලසන්නාදයක් දෙමු. අද ඔබ නරඹන හවුස්ෆුල් චිත්‍රපටිය වර්ණවත් කරන්නේ ඔවුන්. අපි ඒ ප්‍රසාදය ඒ ගෞරවාදරය මුළු රට පුරාම පැතිරේවා කියන ආශිර්වාදය මේ මොතේ ඔබේ හදේ කැඹුරුම තැනින් මතුවන උණුසුම් සුභාශිංසනය වන්නට ඇති. එනිසා අපි සුබ ප්‍රාර්ථනා කරනවා ලාල් ප්‍රියදේවගේ මේ 16 වෙනි සිනමා සිත තමයි මේ රටේ ප්‍රේක්ෂක ජනතාවට සමීප වන්නේ. ඒ වගේම මොහන් පෙරේරා ගිහානේ අපේ ආදරණීය යුල එක පැත්තකින් ඔවුන් මේ කටයුතුට ශක්තිය ධෛර්යය ලබා දෙමින් උපරිම කැපවීම ලබා දීලා තිබෙනවා හවුස්ෆුල් චිත්‍රපටයට. ඒ වගේම මතක් කරන්න ඕනේ සුනිල් ටී ෆර්නැන්ඩෝ කලාකරුවන්ගේ 75 වෙනි නිෂ්පාදන දායකත්වය. එමනම් අපි එකම ආත්මගතයමු ඔබේ ප්‍රසාදජනක අත්පොලසන්නාදය මැද මේ ලාල් ප්‍රියදේවගේ හවුස්ෆුල් චිත්‍රපටයේ අපූර්වත්වය. ශ්‍රීමත් තප්පරයක් දෙන්න. පදව පොඩි දෙයක් මතක් කරන්න තියෙනවා. ඒ තමයි හෙට දවසේ ඉඳන් ඔයගලන්ට පුළුවන්කම ලැබෙනවා හවුස්ෆුල් චිත්‍රපටය ඔබේ ළඟම තියෙන සිනමා ශාලාවට ගිහිල්ලා නරඹන්න. සිනමා ශාලා 70කට අධික ප්‍රමාණයකට ඔබට මේ චිත්‍රපටය නරඹන්න පුළුවන්. ඒ වගේම MPI සිනමා මණ්ඩලය මතක් කරන්නත් ඕනේ.
එහෙමනම් අපි චිත්‍රපටය නරඹමු. ස්තුතියි. අපි ඔබට හැමදාමත් ආදරය කරන ගායනී අභිවර්ධන සමග ශ්‍රීමත් ඉන්ද්‍රජිත් ලියනගේ. Thank you for choosing PVR Inox for your big screen experience. Kindly follow the exit routes shown here in case of an emergency. Do not panic. Our staff will assist you to the nearest exit. Child booster seat cushions are available at this cinema. Please contact the duty manager for assistance. This auditorium is equipped with wheelchair-friendly seating. Please use the accessibility filter in the mobile app and website while booking your ticket. මනුස්සෙක් මරලා දවසක්වත් හිරේ යන්න නැතුව බේරෙන්න නම් මාරු පොරක් වෙන්න ඕනේ. ඉස්සර නම් මට මාරු පොරක්. දැන් හරිනේ. මගේ ජීවිතේ මම කරපු වැරදි 10ක් ආපහු හදාගන්න අවස්ථාව දෙනවා නම් මේ 10 පාරම මම හදන්නේ ඊළඟට මගේ අතින් වෙච්ච වැරද්ද ඒක උනේ කේන්තියෙන්ද හැබැයි මට ඉවසන්න තිබුණා මේක නංගි මේ නංගි මම ඔයාගේ දුවගේ වයස විතර වගේ ඇති නේද අංකල්? ආයේ ඇගේ සුවඳ නැති හුලක මට එපා ආයේ වෙන කෙනෙකුගේ හුලඟවන් සුදු වැලි තමා ගිය මග දිගේ ආයෙමත් මා සොයා අතගිලි බැදන් ඉස්සර වගේ හිනෙහි
අද පස්වරු 1ට පමණ කොළඹ වෙලවීදිය ප්‍රදේශයේ තිබී ගමන් බෑගයක විසසුන් කාන්තා මනසිරුරක් හමු වී තිබෙනවා. මේ මිනිස්සයාගේ වගේ මිනිස්සෙක්. අයිස තමසෙවනි කිව්වේ ආදරේ කවුරුයක් නම් අයින් කරලා දාන්න ඕනේ කියලා. මරලා දාන්න ඕනේ කියලා. ඉතින් මේ ඒ ආදරේ නෙමෙයිද? ගොඩක් අපරාධවල වෙන්න තියෙනවා කියනවා වගේ කවුද එක කළේ කියලා විතරයි. මේ කවුද කළේ කියලා වන්නත් ඕනේ. කාටද මේ අපරාධ කරලා තියෙන්නේ කියලා වන්නත් ඕනේ. මෙම තරුණිය ආහාර ලබාගෙන පැය 2ක 3ක විතර කාලයක අතර තමයි මෙව මරණය සිද්ධ වෙලා. ඉස්සෙල්ල කපපු තැන shopping bag තියලා bedsheet වලින් මොතලා traveling bag එකක් අතර පැක් කරනවා කියන්නේ සර් ඒක හරි ඉවසීමෙන් කරපු වැඩක්. සමහර වෙලෙ මේක සකලින් බෙන් කරන්න නැත්නම් පොලිසිය නොමගයි වටයි. අපි අපේ පරීක්ෂණ ඉක්මන් කරන්න ඕනේ සහන්. දැන් ඉතින් මොනවා හේවත් බේරෙන්න හම්බෙන්නේ සර් මේ කාන්තාවගේ හිස තවම පොලිසියට ලැබිලා නැහැ.